එකෝමත් එක කාලෙක හොඳ සංගීතඥයෙකු වුණ තනකොළ පෙත්තෙක් විය. ඔහු සින්දු කීමට ඉතා ආසාවිය. ඔහු වයලීනය පැසීමටද ඉතා කැමති විය. ජීවිතය සුන්දර විය. හිරු බබලමින් තිබුණි. ගස්වල පළතුරු පිරී තිබුණි. ඔහු දිනය පුරාම සින්දු කියමින් නටමින් සිටියේය. එක්වරක් ඔහු තනකොළ මත නිදාගෙන වලාකුළුවලට සින්දු කියමින් සිටින විට කූඹියෝ පෙළක් ඔහු පසුකර ඇවිද යමින් සිටියෝය. හැම කූඹියාම යමක් කටින් ගෙන යමින් සිටියේය. සමහරු පාන් කුඩු ඔසවාගෙන සිටියෝය. සමහරු සීනි, සමහරු කුඩා බිස්කට් කැබලි. මාත් එක්ක සින්දු කියන්න ඉන්න, තනකොළ පෙත්තා කූඹීන්ට කිව්වේය. අපිට බෑ. අපිට සීත සෘතුවට කෑම එකතු කරගන්න තියෙනවා. ඔහු උත්තර දුන්නෝය. තවම වසන්තයනේ. ඇයි දැනදම ශ්‍රීත සෘතුවට කෑම එකතු කරන්නේ? සියලු දේම හොඳ කාලවලදී තමයි අපි වැඩ කළ යුත්තේ. සියලු දේම හොඳ නැති කාල වෙනුවෙන් කූඹියෝ කීය. අයියෝ, ඔයගොල්ලෝ කිසිම ජොලියක් නැති අයනේ, තනකොළ පෙත්තා කීය. ඔහු දිගටම සින්දු කීවේය. ග්‍රීස්ම ඍතුවේ තනකොළ පෙත්තා නැවත නදියක් ළඟ වයල්මිණි ගසමින් සිටියදී මෙම භූමි පිළිලියම පළතුරු ඔසවාගෙන යනු දුටුවේය. සමහරු කුඩා ඇපල් කැබලි, සමහරු චෙරි, සමහරු පළම් ගෙඩි නැවතිලා සංගීතය අහන්න එන්න තනකොළ පෙත්තා කීවේය. අපිට බෑ. ග්‍රීස්ම ඍතුව පහ වෙනවා. ළඟදීම පළතුරු නැති වෙයි. අපිට ඒවා දැන් එකතු කරගන්න වෙනවා. නම් සීත කාලේදී අපිට පළතුරු නැති වෙයි. ඔයගොල්ලෝ කොච්චර හිතින් කරදර වෙන අයද? තනකොළ පෙත්තා කීය. ජීවිතය කෙටි. ඔයගොල්ලන් විඳින්න දැනගන්න ඕනේ. ඔහු දිගටම වයලිනේ වාදනය කළේ කූඹීන්ට hina වෙමිනි. ඉන්පසු ගිම්හානිය පැමිණි නිසා ශාකපත්‍ර විවිධ පාටවලට හැරුණේය. ලෝකය ඉතා ලස්සන විය. වීලි පත්‍ර රැගෙන පේලියට එන කූඹීන්ව තනකොළ පෙත්තාට දකින්නට ලැබිණි. ඔහු සිටියේ තමන්ටම සින්දු මුණා ගනිමින් රත්තරන් පාට කොළවල නිදාගෙනය. එන්න කොළවල ලස්සන බලන්න මාත් එක්ක, ඔහු කූඹීන්ට කීය. අපිට බෑ. කූඹියෝ කීවෝය. අපිට අපේ ගෙදර හොඳින් උණුසුම් කරන්න ඕනේ, ශ්‍රීත ඍතුවට පෙර. කොච්චර දුක්බරද ඔබගේ ජීවිතය? තනකොළ පෙත්තා කීවේ. ඔහු හයියෙන් සිරුවක් මුමුණමින් හැම පාත්‍ර බඳම හාන්සි වුණේ. ඉන්පසු ශ්‍රීත ඍතුව පැමිණියේය. හැම පත්‍රයක්ම, හැම පළතුරක්ම රසයෙන් ලිවී තිබුණි. තනකොළ පෙත්තාට සීතල හා බඩගින්න දැනුනි. ඔහුට නිදා ගැනීමට උණුසුම් නිවසක් සාදා තිබුණේ නැත. ඔහුට කෑමක් රැස් කරගෙනද තිබුණේ නැත. ඔහු හෙමිහිට කූඹීන් හිටිය තැනට ගියේය. ඔහු දොරට තට්ටු කළේය. කූඹියෝ එළියට විත් ඔහු දෙස බැලීය. මට සීතලයි, බඩගිනි. මට උදව් කරන්න පුළුවන්ද? ඔහු කූඹීන්ගෙන් ඇසුවේය. ඇයි ඔයාගෙන් සින්දු කියලා වයලින් ගහලා හාන්සි වෙලා කොළවල ලස්සන බල ඉන්නේ නැත්තේ? කූඹියෝ ඇහුවේ. එවිට පිළිතුරු වශයෙන් කීමට තනකොළ පෙත්තාට කිසිවක් තිබුණේ නැත. ඔහු සීතලේ ගැහෙමින් පමණක් සිටියේ.